ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මගේ පළවෙනි බ්ලොග් එක මේ විදිහට මම පටන් ගන්නවා. මේ වෙද්දී පාන්දර 3:53යි වෙලාව. අද තාත්තා කොළඹ යන දවසක් රෙදි ගේන්න අපිට බිස්නස් කරන්න. ඉතින් තාත්තත් එක්ක අම්මත් ආවා ටවුන් එකට අපේ ලොකු මල්ලිත් එක්කම මාවත් ඇරලවල යන්න මාත් ඒ ගමන් ආවා. ඉතින් ලොකු ගමනක් යන්න ලොකු දුරක යන්න පටන් ගත්තා. උදේ පාන්දරම ගිහිල්ලා වාට පෙන්නන තැනත් එක්ක ඔයා දැනගනි මං කොහාටද යන්නේ. බස් එකේ ඉඳලාම දකීවිලි. එහෙනම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක බලන්න. මම මේ දැන් ඉන්නේ කොතනද කියලා නම් ඔයා අවුරුද්ද දන්නවනේ. ඇමති පිටිය ටවුන් එක මැද ඔඩ්ලොස් කනෝ ගාව ඉන්නේ. ඉතින් මගේ හරියට කරන පළවෙනි බ්ලොග් එක කිව්වොත් හරි. බලමු පොඩි පොඩි රැන් ටිකකට යන්න හිතාගෙන ඉන්නවා. ඒ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. දැන් පාන්දර 4:10යි වෙලාව මේ වෙද්දි. අර බස් එක තියෙන්නේ 5යි කාල. මම දන්න විදිහට බස් එක තියෙන්නේ 5යි කාල වෙන්න ඕන. මම කොහොමද වේලාසින් ආවා. එහෙනම් අපි මගදී හම්බෙමු. තව ගොඩක් දේවල් වේවි. එහෙනම් අපි යමු ස්ටෑන්ඩ් එක පැත්තට යමු. මම පොඩි වීඩියෝ ක්ලිප් ගන්න. බලමු මගේ පළවෙනි බ්ලොග් එක හරියට කරගනීද කියලා. මම පොඩ්ඩක් කට්ටි ඉස්සරහා කතා කරන්න ගියාම පොඩි අවුලක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. කට්ටි ඉස්සරහා කියන්නේ වීඩියෝ එකකට කතා කරන්න ගියාම පොඩි අවුලක් තියෙනවා වගේ. මට තේරෙනවා එහෙම එකක්. ඉතින් අපි බලමු ඉස්සරහට. ඉතින් ඔඩ්ලොස් කරනවා. පස්සේ ටවුන් එක මැද තියෙන අපේ පන්සල. එහෙනම් අපි යන් ස්ටෑන්ඩ් එක පැත්තට. ඉතින් මේ එන්නේ මට යන්න තියෙන බස් එක තමයි. ඔව් මං හිතුවා හරි. මං කලින් ගියා මට අමතක වෙලා තිබ්බේ මේ බස් එක යන්නේ 5යි කාලට. මේ වෙද්දි නම් බස් එකේ ඉන්නේ මම විතරයි. තව පැයකට කිට්ටුව තියෙන වෙලාව. ඉතින් මට පොඩි බඩගින්නක් ආවා. අනික මාතර ගියාට පස්සේ උදේට කන්න තැනක් නැහැ හරියට. ඒක ලොකු අඩුපාඩුවක්. මං මෙතනින් කාලා තමයි තව කෑමයකුත් මම අරගත්තා. කෑම ටික නම් හොඳයි. බස් එක පිටත් වෙන්නයි හදන්නේ. 5යි කාලයි වෙලාව. මට කතා කරන්න පුළුවන් වෙන්නේ බස් එක ඇතුලේ. අනිත් අයගෙන් අවුලක් නැහැ. මගේ ඔළුවේ තමයි අවුල තියෙන්නේ මේ බස් එක ඇතුලේ කතා කරන එක. මිනිස්සු ඉස්සරහා කතා කරන්නේ. නම් මොන බස් එක ඇද්දුවා. අපි මගදී හම්බු මගදී මම වීඩියෝ ක්ලිප් දෙකක් විතර දාන්න බලන්නම්. බස් එක ඇතුලේ වැඩි දේවල් නැහැ. කතා කරන්න දෙන්නේ. එහෙනම්
ඉතින් මේ අවට හුඟක් අයගේ මතකයන් රැඳුණු තැනක් මේ තංගල් බස් ස්ටෑන්ඩ් එක. ගොඩක් අය පන්ති යන්නේ එහෙම තංගල්ලට යනවා. මේ තංගල්ල බස් ස්ටෑන්ඩ් එක මම 2020 දී වගේ මෙතනට ඇවිල්ලා තියෙනවා ඩෙලිවරි කරන්න. ඒ කියන්නේ වාහනයක ඩෙලිවරි කරන වාහනයක කෑෂ් විදියට මම ඇවිල්ලා තියෙනවා. මේකේ හැම තැනම වගේ ඇවිදලා තියෙනවා. ඉතින් ඒ මතකත් මතක් වෙනවා. හරි සුන්දර අතීතයක්. ඔය පේන්නේ අපි ඔන්න උතන තියෙන කඩේට එහෙම ආවා. එතකොට රුසිරු අයියා ලහිරු අයියා අපේ ඩ්‍රයිවර් මාමා ඒ කට්ටිය දැන් මතක් වෙනවා. ඉතින් ගොඩක් කාලේ කෝල්ලක්වත් ගත්තේ නැහැ. අතරම මට ගන්න උන්නේ නැහැ. අනේ සෝරි මේ වීඩියෝ බලනවා නම්. ඔන්න උතන අපි ඒ දවස්වල ඩෙලිවරි යනකොට දවල්ට කන තැන පේනවා. අපි යන්න බලන්න එක පොඩ්ඩක් ඉස්සරහට යනකොට වෙනේවි මුහුද මැදට වෙන්න තියෙනවා පොඩි දූපතක් වගේ හැදිලා. ගල් ටිකක් එක්ක ඒක හරි ලස්සන තැනක්. එතනට ගියාට අපි එතනට යනවා. ඒ මැදට යනවා. අර පේන්නේ අන්න එතන. අපි පල්ලෙහාට වාහනේ දාලා එතනට ගිහලා තමයි කෑම කාලා පොඩ්ඩක් වටේ ලස්සන බලලා ඉතින් එනවා අපි අපේ වැඩ ටික කරගන්න. හරි ලස්සන අතීතයක් ඒක. මගේ පළවෙනි ෆෝන් එක මගේ සල්ලියෙන් ගත්ත පළවෙනි ෆෝන් එක ගත්තෙත් ඒ දවස්වල තමයි. මේ ස්ටෑන්ඩ් එක මට හරියට මීටර් නෑ. අංගල්ල නෑනම් සුපිරි නින්දක් ගියා. දැන් කතා දැන් ඉන්නේ ගල්දර. අවල් ටිකකින් දෙවුන්දර ඊට පස්සේ මාවරට හරිම කීප්පුයි. මේ තැන ගැන මම විස්තර කරන්න ඕනේ නෑනේ. කවුරුත් හොඳට දන්න කවුරුත් හුඟක් අය ඇවිල්ලා තියෙන හරි ආස්කම් පිරුණු හරිම වටින තැනක්. ලකුණේ හැමෝම එන යන තැනක්. ඉතින් තැන කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ කමෙන්ට් එකක් නොදායයි කියලා ලකුණේ කෙනෙක්. පරවි දූපතද පරේ දූපතද පරෙයි කියලත් කියනවා. පරේ දූපත කියලත් කියනවා. ඒක හරි උච්චාරණය මොකක්ද කියලා මට කවුරු හරි කියනවා නම් මම ගොඩක් සතුටුයි. ඉතින් මං කියන්නේ පරේ දූපත කියලා. මට හරිම වටින මිනිස්සෙක් හම්බුණා උතන්දි. ඉතින් අපි කියන්නේ මම උතන්ට එද්දී ස්ටෑන්ඩ් එකට එද්දී 7:50ට කිට්ටුයි. ඉලිපිටි ඉඳන් අන්න ඒ වගේ ටයිම් එකක් ඇතුළත එන්න පුළුවන්. 2:05 කාලට ආවේ. මේ අපේ හයිවේ ස්ටෑන්ඩ් එක ලස්සනට වෙනවා පරවි දූපත. ඉතින් ඇවිල්ලා තියෙනවා මීට කලින් දැන් කීප සැරයක් ඇවිල්ලා තියෙනවා. බලමු තව චුට්ටක් ඉස්සරහට යද්දි ඔයාලට දන්න කියන කෙනෙක් දකින්න ලැබෙයි. ඇත්තටම මට පට්ට සතුටු අවස්ථාවක්. මම ගොඩක් ආදරය කරන චරිතයක් මට හම්බුණා මාතර ඇවිල්ලා කොට බහැපු වෙලාවෙම. මේ ඉන්න මාතර පරේ දූපත ගාව. එතකොට මේ